හරි අද කතා කරන්න හදන්නේ මේ ඔය යාන්ත්‍ර විද්‍යාව කියන මේ විද්‍යාවට නිකන් එපාම කරපු එකක්. ඉගෙන ගන්න උන්ට. විද්‍යාව ඉගෙන ගන්න උන්ට එපාම කරපු එකක් කියන තමයි අද කතා කරන්න හදන්නේ. හැබැයි සුපිරි චරිතයක්. ඌ පට්ට චරිතයක් හරිද? ඉගෙන ගන්න උන්ට පට්ට විදිහට මෙපා කරපු එකක්. නමුත් මේ අපි අද කතා කරන්න යන එක්කෙනා සුපිරිම චරිතයක්. නිව්ටෝනියානු යාන්ත්‍ර විද්‍යාවෙම හැදිලා තියෙන්නේ මෙයාගේ මතත් එක්ක විතරයි. මම කියමු දන්න වැඩි නිව්ටන් අන්න මෙයාගේ නියම තුන ගැන තමයි වැරදිවට හිතන්න එපා. නිව්ටන්ගේ නියම ගැන තමයි අද මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න හදන්නේ. හරිද? නිව්ටන්ගේ නියම. දැන් මේ නියමයක් කියන්නේ වෙනස් වෙන්නේ නැහැ. මතවාද වගේ නෙමෙයි. නියමයක් කියන්නේ ආයෙම වෙනස් වෙන්නේ නැහැ කවදාවත්. අම්මාගෙන තමයි ලස්සනට කියලා දෙනවා. නියම වෙනස් වෙන්නේ නැහැ. නියමයක් නම් ඒක ඌ කිව්වා හරි ඒක පිළිගත්තා. ඉතින් එහාට දෙයක් නැහැ. කවදාවත් බිඳින්න කඩන්න බෑ මේවා. ඒ හින්දා නිව්ටන්ගේ නියම තුනක් තියෙනවා. නිව්ටන්ගේ තුන අපි කතා කරනවා මෙහෙම. නිව්ටන් පළවෙනි නියමය නිව්ටන් දෙවෙනි නියමය තුන්වෙනි කතා කරනවා නිව්ටන් තුන්වෙනි නියමය. ඔය මොඩල් ලියන්නේ වුණොත් මේක අහලා නැත්නම් මේ පාඩම කරලා නැත්නම් මෙතනින් මැච් එක ගන්න පුළුවන්. මේ පාඩම ලස්සනට කියලා දෙනවා. හරිද? අරන් ඉන්න නිව්ටන්ගේ පළවෙනි නියමය. නිව්ටන් මෙන්න මෙහිම කතන්දර වගේ කියනවා. හරිද? නිව්ටන් කියනවා බෝලයක් විසි කරනවා. මම මෙහෙම බෝලයක් විසි කරනවා. මේ බෝලෙට වෙන කවුරුවත් බාධාවක් ඇති කරන්නේ නැත්තම්. මොකද ඒක ඉස්සරහින් කරලා අල්ලන්නේ නැත්තම්. ඔය මොකක් හරි විද්‍යාකරණයේ තියලා වැදෙන්නෙත් නැත්තම් ඒකේ. නිදැල්ලේ බෝලේ ගමන් කරනවා නම් බෝලෙට කිසිම බාධකයක් නැත්තම් ඒ බෝලේ සදාකල්ම එහෙම්මම ගමන් කරනවා. ඒ ප්‍රවේගයෙන් දැන් යම් ප්‍රවේගයක් විසි කරනවා නම් බාධාවක් නැත්තම් ඒ බෝලේ දිගටම ගමන් කරනවා. නවතින්නේ නැහැ. කන්ටිනියු වෙවි යනවා දිගටම non stop යනවා ඒක. හරිද? දිගටම යනවා. ඒ වගේම තමයි වස්තුවක් හිතන්න මෙහෙම තියෙනවා. පොළවේ තියෙන මෙන්න ගල් ගෙඩියක් තියෙනවා නේද? මේ ගල් ගෙඩියට පිටතින් බාධාවක් ඇති වෙන්නේ නැත්තම් මේක මෙහෙමම තමයි නිශ්චලතාවයම තමයි. මේ නිශ්චලතාවයම තමයි. කවුරුවත් මේක ඇවිල්ලා උස්සලා දික් කරන්නේ නැත්තම් කවුරුවත් පයින් ගහගෙන යන්නේ නැත්තම් මේ ගල නිශ්චලතාවයම තමයි. ආයෙ වෙනස් වෙන්නේ නැහැ. උන්නෝව තමයි නිව්ටන් පළවෙනි නියමය කියන්නේ. නිව්ටන් පළවෙනි නියමෙ මෙහෙම කතන්දරයක් තමයි කියන්නේ. දැන් උග අපි දැන් හිතන්නේ මෙහෙම කියන්නේ අපි මේ තේරුම් ගන්න මෙහෙමනේ. බෝලයක් විසි කරනවා කවුරුවක් අල්ලන්නේ නැත්නම් දිගටම ඒ පාරෙම ඒක ගමන් කරනවා. ගලක් මෙහෙම තියෙනවා නම් කවුරුවත් බාධකයක් එල්ල කරන්නේ නැත්නම් ඒකට බාධාවක් නැත්නම් ඒ ගල නිශ්චලතාවයම තියෙනවා. නිව්ටන් ලෝක අපිට ඉගෙන ගන්න පුළුවන් විදිහට මෙන්න කියලා තියෙනවා. කිසියම් වස්තුවකට බාහිර අසන්තුලිත බලය. මෙන්න මේ එල්ල කරන බලවලට කියන්නේ බාහිර. බාහිරින් එල්ල කරන බලවලට කියන්නේ බාහිර අසන්තුලිත බල. කිසියම් වස්තුවකට බාහිර අසන්තුලිත බලයක් නොලැබේ නම් එම වස්තුව නිශ්චලතාවයේ හෝ ඉන්න පුළුවන් විදි දෙකයි තියෙන. නිශ්චලතාවයේ හෝ සරල රේඛීයව ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරමින් පවතී. මොනවද කියන්නේ? වස්තුවකට බාහිර අසන්තුලිත බලයක් ලැබෙන්නේ නැත්තම් එම වස්තුව නිශ්චලතාවයේ හෝ සරල රේඛීයව ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරමින් පවතිනවා කියලා කියනවා. ඔච්චර. තේරුම් ගන්න විතරයි තියෙන්නේ. මේක ගණන් හදන්න කිසිම දෙයක් නැහැ. ගණන් හදන්න තියෙන්නේ මේකේ. දෙවෙනි නියමය ගණන් හදන්න තියෙන්නේ. පළවෙනි නියමෙ උත්තරය. මොකද්ද කියන්නේ? වස්තුවක් නිශ්චලතාවයේ හෝ වස්තුවකට බාහිර අසන්තුලිත බලයක් නොලැබේ නම් එම වස්තුව
නිශ්චලතාවයේ හෝ ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරමින් පවතී. දැන් තවත් ටැංක් එක තැන්වල තියෙන එක වස්තුවකට ඒක අසන්තුලිත බලය නොලැබී නම් හෝ යෙදෙන තුරු හරි යෙදුණු තින්නේ මේක නිශ්චලතාවයේ පවතින නැතුව චලනය වෙන්නේ. යෙදෙන තුරු බාහිර අසන්තුලිත බලයක් නොවේදී නම් හරි යෙදෙන තුරු වස්තුව ඒකාකාර ප්‍රවේගයෙන් නිශ්චලතාවයේ පවතී. දැන් මේ අපිට මේක වැදගත් වෙන විදියක් තියෙන්නේ බෑ. අපේ සාමාන්‍ය ජීවිතේ අපිට මේක වැදගත් වෙන විදියක් තියෙනවා. මේක ඔයා හිතන්න ඔයා නගිනවා බස් එකකට. බස් එකට නැගලා දැන් කොන්දොස්තර එලවනවා. කොන්දොස්තර එලවන්නේ මේ මෙතන දැන් ළඟදී තුනාණිය අනතුර මොකක් හරි නේද? ඒ කොන්දොස්තර එලවකින්ද. කොන්දොස්තර එලවනවා. එලවගෙන යනකොට එකපාර ගහනවා බ්‍රේක් පාර ගැහුව ගමන් ඔයා බස් එකේ දැන් මේ අත් දෙකෙන් සරලක් දෙකෙන් බස් එකෙන් ඉස්සරහට සිත් වෙලා වැටෙනවා. නේ වැටෙනවා. ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ නැහැ. මේ සියල්ල මේ විද්‍යාව ඇතුලේ තියෙන විස්තර කරලා ලස්සන විස්තර කරලා තියෙනවා. අපේ භෞතික පරිසරයේ වෙන සිද්ධි සියල්ල විද්‍යාව ඇතුලේ විස්තර කරලා තියෙනවා. අපි බලමු. ඔයා බස් එක නැගිටගෙන යනවා නම් මෙන්න පොර වගේ යන්නේ කිසිම දෙයක් අල්ලන්න නැතුව යනවා. යනකොට ගහනවා බ්‍රේක් පාරක් ඔයා ගිහිල්ලා ඉස්සරහට වැටෙනවා. ඒකේ හේතුව අපි බලමු. ඒකත් වෙන්නේ මේ නිව්ටන්ගේ පළවෙනි නියමයට අනුව. බලමු මොකක්ද හේතුව කියලා. නිව්ටන්ගේ පළවෙනි නියමය. ඔබ බස් එකේ යනකොට බලන්න. බස් එකේ යන බ්‍රේක් පාරක් ගැහුවා වැටුණා. හේතුව තමයි බස් එක දැන් බස් එක නියත ප්‍රවේගයකින් යනවා. මහා පාරනේ යන්නේ. බස් එක නියත ප්‍රවේගයෙන් යනවා. යනකොට ඔබේ කකුල් දෙකේ ප්‍රවේගයත් බස් එකේ ස්පර්ශ වෙගෙන තියෙන කකුල් දෙක තියෙන්නේ බස් එකේ මෙහෙම ලෑල්ල මේ කියන්නේ බෝඩ් එක මෙහෙම නයි කකුල් දෙක තියන් යනවා. දැන් මේක හිතනවා කකුල නෙමෙයි මේ කකුලේ ප්‍රවේගය සහ බස් එකේ ප්‍රවේගය බස් එක කියන්නේ 50යි ms ඍණයකින් නම් ms ඍණයක වේගයකින් නම් ඔබේ කකුලේ වේගය 50යි ms ඍණයක. හරිද? බස් එකේ වේගයත් 50යි ms ශ්‍රේණියක කකුල වේගයක් 50යි ms ශ්‍රේණියක. හරිද? එකපාරටම බස් එක දානවා බ්‍රේක් පාරක්. බස් එක බ්‍රේක් පාරක් ගැහුව ගමන් කකුලේ වේගයත් ms ශ්‍රේණියක ඒ වගේම මේ කඳේ වේගයත් මේකේ වේගයත් 50යි ms ශ්‍රේණියක වගේ. කකුලේ වේගය තමයි කඳේ තියෙන්නේ. හරිද? බස් එක ගන්න බ්‍රේක් පාර. බස් එකේ බ්‍රේක් පාරක් ගහලා බස් එකේ ප්‍රවේගය අඩු කරගන්නවා. බස් එකේ ප්‍රවේගය අඩු කරගන්නවා 30යි ms ශ්‍රේණියකට. ඔයගේ කකුලේ ප්‍රවේගය ඔයා අඩු කරගන්නවා 30යි ms ශ්‍රේණියකට. නමුත් බස් එකේ ප්‍රවේගය අඩු කරා කකුල් දෙකත් බස් එකේ ස්පර්ශ වෙවි තියෙන්නේ කකුලේ ප්‍රවේගයත් අඩු වුණා. නමුත් කඳ තාමත් තියෙන්නේ පණේ ප්‍රවේගය. ඉතින් මොකද කරන්නේ? කකුල් දෙක නැවතිලා කඳ යනවා. කකුල් දෙක නැවතිලා තියෙන්නේ කඳ තාමත් යනවා. අන්න එතකොට තමයි ඔයා ඉස්සරහට යන්නේ. තේරුණාද රන්දරේ? ඒ කියන්නේ අන්න ඔයාට ලැබුණු අසමතුලිත බලය තමයි බ්‍රේක් පාර. ඔයා නැත්තම් ඒකාකාර ප්‍රවේගයෙන් ගියා. අන්න බ්‍රේක් පාර කියන අසමතුලිත බලය ඔයාට ලැබුණා. ලැබිච්ච ගමන් ඔයා නිශ්චලතාවයේ හිටියේ නැත්නම් ඒකාකාර ප්‍රවේගයේ හිටියේ ඒකාකාර ප්‍රවේගය නැති කියලා මෙන්න තරණයක් වෙන්න ගන්නවා. ඒ කියන්නේ ඉදිරියට යනවා. ඔච්චරයි ලබන්නේ. ඔන්න බස් එකේ යනකොට ඔයා ඉදිරියට වැටෙන්න හේතුව. හරිද? ඕකම තමයි බස් එක නවත්තලා තියෙන බස් එකක් දැන්. හිතන්න මේ මොකද? බස් එක මෙන්න කකුල තියෙනවා. හරිද? බස් එකේ ප්‍රවේගය නවත්තලා තියෙන බස් එක 0.1 ms ශ්‍රේණිය. හරිද? ඔන්න ඔය මේ ඇඟ මෙයාගේ මේ කකුලේ ප්‍රවේගය බස් එකත් එක්ක මිලලා තියෙන කකුල 0.1 ms ශ්‍රේණියක නවත්තලා තියෙන බස් එක ඇඟත් ms ශ්‍රේණියක. හරිද? හොඳ ඇඟත් ms ශ්‍රේණියක. එකපාරටම බස් එක ස්ටාර්ට් කරලා බස් එකේ ප්‍රවේගය
20යි ms ශ්‍රේණිය 1 දක්වා වැඩි කරගන්නවා. ඒත් එකම කකුල ප්‍රවේගය 20යි ms ශ්‍රේණිය 1 දක්වා වැඩි වෙනවා. වැඩි වෙනකොට මෙන්න කකුල දෙක ඉස්සර තාම ඇඟේ ප්‍රවේගය ඉතර උන්නේ නැහැ. තාම ඇඟට ප්‍රවේගය ආවේ නැහැ. මේ ප්‍රවේගය ඇඟට ආවේ නැහැ. කකුල පස්සේ ගත්ත එක ස්පර්ශ වෙලා තියෙන තමයි කකුලට ප්‍රවේගය. තාම මෙන්න මේ ඇඟට තාම මේ ප්‍රවේගය ආවේ නැහැ. මොකද වෙන්නේ? 20යි ms ශ්‍රේණියක වේගයෙන් කකුල් දෙක යනවා. ඔයාගේ ඇඟ තාමත් තිබුණ තැන නැහැ. ඔයා වැටෙනවා පල්ලෙහාට. පිටිපස්සට. අන්න ඒකයි බස් එකක් ස්ටාර්ට් කරනකොට ඔයා මුකුත් අල්ලගෙන නැත්තම් ඉන්නේ පිටිපස්සට වැටෙන්නේ. ඔන්න ඔය හේතුවෙන්ද. ඉතින් නිව්ටන් ඔන්නෝක තමයි පළවෙනි නියමයේ කිව්වේ. ඒ වගේම තමයි දැන් මලගෙදර ගේම් සෙට් නම් කැරමක් ගහනකොට පොඩි කැරමක් ගහනෝනේ. මේ කැරම් ගහනකොට අර කැරම් බෝඩ් එකේ කැරම් බෝඩ් එක අමුතුසා කරන්නේ. කැරම් බෝඩ් එකේ මෙන්න මේ ලෑලි තියෙනවනේ. ලෑලි නැත්තම් දෙයියනේ මේ ලෑලි නැත්තම් ඩික්ස් එක යන්න ගහන පාර යන්න පුළුවන් උපරිමේ ගිහිල්ලා. හොඳ වෙලාවට මේ ලෑලි වල වැදිලා රේනේ වෙලා නවතින්නේ. නැත්තම් ඩික්ස් එකෙන් ගහන එක යනවා මෙන්න මේ බාහිර අසමතුලිත වල විදිහට දෙන්නේ මේ ලෑලි. ඒ නිසා තමයි කොයි හරි ඩික්ස් එක නවතින්නේ මේ බෝඩ් එක ඇතුලේ නැත්තම් ලෑලි දුන්න නැත්තම් ගහන පාර අනන්ත මේක ඉතින් මොකෙක් හරි අල්ලන ගමන් ගියා. ඕක තමයි සම්බන්ධය. එහෙනම් ඩික්ස් එක මම දැන් කතන්දර තුනක් කිව්වා. වාහනේ බස් එක ස්ටාර්ට් කරනකොට ඔයා පිටිපස්සට වැටෙන්න. යන බස් එකේ බ්‍රේක් පාරක් ගහුවම ඔයා ඉස්සරහට වැටෙන්න. ගාන ඩික්ස් එක කැරම් බෝඩ් එක ඇතුලේ අර පැති පුවර වල වැදිලා මේ නිශ්චල වෙන්නත් මෙන්න මේ නිව්ටන් නියමය තමයි පළවෙනි නියමය තමයි බලපාලා තියෙන්නේ. ඔච්චර කතන්දරේ ඔය ගණන් හදන්න කිසිම දෙයක් නැහැ. අපි යන දෙවෙනි නියමයට. නිව්ටන්ගේ දෙවෙනි නියමයට යා. බලන්න නිව්ටන්ගේ දෙවෙනි නියමය දැන් කතා කරන්නේ පළවෙනි නියම කතා කරලා ඒක ලේසි නේද? ලොකු දෙයක් තිබුණේ නැහැ ඒකේ. මෙන්න මේ පොඩි වැට්ටයක් ගන්න දෙන්නේ මේකේ තමයි. චූටි මැච්චයක් ගන්න දෙනවා මේකේ මේ බලමු මොකද සිද්ධ කියලා. නිව්ටන් කියනවා වස්තුවක් මත ඇතිවන ත්වරණය. දෙවෙනි පාඩම කරානේ. හරි. ත්වරණය කියන එක තමයි. ත්වරණය කියන්නේ ප්‍රවේගයේ වැඩිවීම. වස්තුවක් මත ඇතිවන ත්වරණය. වස්තුවක් මත ඇතිවන ත්වරණය. වස්තුවක් මත ඇතිවන ත්වරණය. එහි බාහිර අසමතුලිත බලයට අනුලෝමව සමානුපාතිකයි. ඔන්න ඔය තමයි පළවෙනි නියමය. මෙන්න මතක තියාගන්න. පියවරෙන් පියවර වල ගන්න, සිද්ධිය අල්ල ගන්න. වස්තුවක් මත ඇතිවන ත්වරණය බාහිර අසමතුලිත බලයට අනුලෝමව සමානුපාතිකයි. මොකද වස්තුවක් මත ඇති කරන ත්වරණය යොදන බාහිර අසමතුලිත බලයට. බලය කියන්නේ F මගින් තමයි බලය නිරූපණය කරන්නේ. බලය කියන්නේ මේක මම නම් කරනවා. බාහිර අසමතුලිත බලය. වස්තුවක් මත ඇතිවන ත්වරණය යෙදෙන බාහිර අසමතුලිත බලයට අනුලෝම ලෙසත් ඔළුවට දාගන්න අනුලෝම ලෙසත් වස්තුවේ ඔන්න ත්වරණයමයි වස්තුවේ ස්කන්ධයට ප්‍රතිලෝම සමානුපාත කියන්නේ එක යටනේ ස්කන්ධයට ප්‍රතිලෝම ලෙස ප්‍රතිලෝම සමානුපාත කියන්නේ එක යට මේ m අකුරෙන් කියලා කියනවම ස්කන්ධය බලන්න මම මේ බෝඩ් එකේ ලිව්වේ බලන්න මොකද කියන්නේ වස්තුවක් මත ඇතිවන ත්වරණය බාහිර අසන්තුලිත බලයට අනුලෝමවත් ස්කන්ධයට එක යටින්ද ප්‍රතිලෝමවත් සමානුපාතික වේ. ඔච්චරයි කන්දේ. වස්තුවක් මත ඇතිවන ත්වරණය අසන්තුලිත බලයට අනුලෝම නිසා ස්කන්ධයට ප්‍රතිලෝම නිසා සමානුපාතික වේ. නිව්ටන් කිව්ව ඔච්චරයි. ඕකෙන් හදාගත්ත සමීකරණයක් නේ. දෙකම ත්වරණයනේ බං. ඒ හින්දා ත්වරණය ලිව්වා. අනුලෝම සමානුපාත ලකුණ ඔන්න සමානුපාත ලකුණ ලිව්වා. මේ දෙක සමානුපාත ලකුණෙන් දෙපැත්ත දෙයි මේ දෙකටම සමාන හින්දා මේ දෙක සමානයි නම් මේ දෙකම සමානයි නම්
අපිට මේ දෙක ගුණ කරගන්න පුළුවන්. අවුලක් නැහැ. ඉතින් ප්‍රශ්නේ නැතුව එක යට m වලින් ගුණ කරනවා. මේ දෙක සමාන හින්දා තනියෙන් ගත්තා තරණයක්. ඒක තරණයක් අරගෙන සමානුපාත ලකුණු දැම්මා. සමානුපාත ලකුණු දාලා මේ දෙක ගුණ කරගත්තා. එහෙම එක් කරන්නේ නිව්ටෝනියානු යාන්ත්‍ර විද්‍යාවේදී සමීකරණ ගොඩනැගීම කියන කොටසක් තියෙනවා. ඒකෙදි සමාන ලකුණ සමානුපාත ලකුණුගේ දෙපැත්තේ එකම රාශිය තියෙනවා නම් අනිත් එක ගුණ කරගන්න එකකට. ඒක මේ සමානුපාත ලකුණ මට සමාන ලකුණක් කරගන්න පුළුවන්. ඕන සමාන ලකුණක් කරන්න. හැබැයි කරනකොට මොකක් හරි නියතයක් දාන්න ඕනේ. හිතමු 1 නියතයි. 1 කියලා උත්තරය දෙන්න. 2 උත්තරය දෙන්න. 3 උත්තරය දෙන්න. මම දාලා 1 කියලා නියතයක්. හරි 1 කියලා නියතයක් දාපු හින්දා දාලා මම මේ සමාන ලකුණ දාගත්තා. f එකෙන්මමයි. ඔන්න f එකෙන් ගුණ කරන්නේ යට m. එක වැඩක් නැහැ එකෙන්මනේ. එකමනේ. ඔන්න දැන් හරි. f තනි කරගන්න එක පැත්තක මේ m එහාට ගුණ කරනවා. f සමානයි ma කියලා යාන්ත්‍ර විද්‍යාවේ තියෙන ලස්සන සමීකරණයක් හැදෙනවා. යාන්ත්‍ර විද්‍යාවේ ලස්සන සමීකරණයක් හැදෙනවා. f සමානයි ma කියන ලස්සන සමීකරණේ යාන්ත්‍ර විද්‍යාවේදී වැඩිපුරම කතා කරන f සමානයි ma කියන ලස්සන සමීකරණේ ගොඩ නැගෙනවා. ඕකෙන් ගණන් ටිකක් තමයි හදන්න දෙන්නේ. මම මේ ගණන් හදන ටික විද්‍යුත් ඍණතාවයෙන් කරන්නේ. විද්‍යුත් ඍණතාවය මම පාඩමක් දාලා දෙන්නේ. විද්‍යුත් ඍණතාවය සහ මෙන්න මේ නිව්ටන් නියම වල මේ f සමාන m වලින් ගණන් හදන ටික ඊළඟට මම දාන්නම් දෙකේ උත්තරය මොකද තියාගන්න තියෙන්නේ. මොකක්ද මතක තියාගන්න ඕන ගෑනේ තරණයට අනුලෝමව සමානුපාතිකයි අසනුද්දිත බලය ප්‍රතිලෝමව සමානුපාතිකයි ස්කන්ධය. ඕකෙන් ගොඩනගාගත්තු ලස්සන සමීකරණය f සමානයි m. ඔච්චරයි. ඔන්න නිව්ටන් කිව්ව දෙවනි කතන්දරේ. නිව්ටන් උත්තරේ බං කිව්වේ. උත්තරේ කිව්වේ. අවසාන වශයෙන් මම කතා කරනවා නිව්ටන්ගේ තුන්වෙනි නියමය දැන් දෙකක් ඉවරයි. නිව්ටන්ගේ තුන්වෙනි නියමය කතා කරනවා තියෙන්නේ. මහා ලොකු දෙයක් නෑ බං මේක ඇත්තටම මේ සාමාන්‍ය ජීවිතයේ මේ තනිකරම නිව්ටන් කියන්නේ සාමාන්‍ය ජීවිතෙත් එක්ක බැඳිච්ච චරිතයක්. පොරගේ ඔය අවුරුදු 25ක් වෙනකොට කියනෝනේ පොර නිව්ටන් අවුරුදු 25ක් වෙනකොට ඌ සොයාගෙන තියෙන හැමදේම සොයාගෙන තිබුණා. පොර අවුරුදු 25ක් වෙනවා හේතුව තමයි ඔය අයගේ හොඳම කාලේ. يعني අය කැම්පස් එකේ ඉන්න කාලෙක ආවුල් වසංගතයක් මොකක් හරි රටේ මොකක් හරි වසංගතයක් ඇවිල්ලා අවුරුදු එකමාරක් විතර පොඩි වැකේෂන් එකක් තිබ්බලු. ඔන්න ඒ වැකේෂන් එක අතර කරන්න දෙයක් ඇත්තේ නැහැ. මු හොයාගන්න තියෙන හැම රෙද්දම හොයාගත්තා. ඒ තමයි අපිට මේ කර්මයේ විදින වෙලා තියෙන්නේ. අනේ සුපේ ජරිතයක්ගේ සුපිරිම ජරිතයක් නිව්ටන් කියන්නේ. ඊළඟට නිව්ටන්ගේ තුන්වෙනි නිව්ටන් කියනවා සෑම ඔන්න හොඳට අහගන්න මම මේ කියන මතර ටික. සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් ඇත. මොකද්ද මේ කතන්දරේ? ඒ කියන්නේ ඔබ ගහන එකට කණේ වරක් ටාංග. හරිද? ඔබ ගහන එකට. ඌ නිකන් ඉතිද? ඌත් ගහනවා ඒහා සමාන එකක් ගහනවා. හැබැයි ගහන්නේ උටම නෙමෙයි ඌ ගහගන්නේ. උඹට ගහන්නේ. කියන්නේ ඔබ ගහපු දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට තමයි ඌ ගහන්නේ. ඔන්න ඔබ දැන් කියන්නේ සෑම ක්‍රියාවකටම ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් විශාලත්වයෙන් සමාන ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් ඇත. ඔන්න ඔබ තමයි තුන්වෙනි නියමය. ඕකේ කියන ලේසිම නියමය තමයි මේ.
හිතන්න ඔයා වැවක ඔරුවක් පදිනවා. ඔරුවක් පදිනවා. වැවක ඔරුවක් පදිනවා. ඔරුවක් පදිනවා. ඔයාලගේ තියෙනවා හබලක්. හබලක් තියෙනවා. ඔන්න ඔයාලගේ තියෙනවා හබලක්. හබලක් තියෙනවා. ඔයා හබලෙන් වතුර පිටිපස්සට තල්ලු කරනවා. වතුරය පිටිපස්සට තල්ලු කරන්නේ. නමුත් ඔරුව යන්නේ කොහටද? ඉස්සරහට. ඒකට හේතුව තමයි හබලෙන් ඇති කරනවා මෙහාට බලයක්. හබලෙන් මෙහාට බලයක් ඇති කරනවා. ඊට සමානව ජලයෙන් මෙහාට බලයක් ඇති කරනවා. ඇති කරන්නේ කොහටද? ඔරුවට නෙමෙයි. ඔරුවට නෙමෙයි බලය ඇති කරන්නේ. හබල බලය යෙදුව තැනට. හබලෙන් බලය යොදන්නේ මෙන්න මෙතන. හබලෙන් වතුරට බලය යොදන්නේ මෙතනට නම්. හබලෙන් බලය යොදන්නේ මෙතනට නම්. වතුරෙනුත් බලය යොදන්නේ මෙතනට. අන්න එතකොට හබලට බලය ජලයෙන් ඇති වෙන බලය නිසා මේ ඔරුව ඉදිරියට තල්ලු වෙනවා. දෙවල අර කුමාල බෝට්ටුවේ වෙන්නේ මොකද්ද? කුමාලය පිටිපස්සට යනවා. කුමාල බෝට්ටුවේ වෙන්නේ මල බෝට්ටුව දැකලා තියෙනවා. කුමාල බෝට්ටුවේ වෙන්නේ කුමාලය වාත ධාරාව පිටිපස්සට යනවා. බෝට්ටුව ඉස්සරහට යනවා. රොකට් එක උනත් රොකට් එක උඩ යනකොට වාත ධාරාව පිටිපස්සට යනවා. මාර පීඩනයකින් ඇති කරන්නේ පල්ලෙහාට. පහළට තද විශාල පීඩනයක් ඇති කරන්නේ. ඒ පීඩනයේ එක පාර උඩ යනවා. ඒ පීඩනයට පල්ලෙහාට ඇති කරන පීඩනයට සමාන පීඩනයක් උඩට ඇති කරනවා. ඊපස් තමයි රොකට් එක උඩ යනවා. කතන්දරේ මේකයි. මේ ඔරුවෙම සිද්ධ දෙන්නේ. හබලෙන් පිටිපස්සට තල්ලු කරනවා ජලයෙන් හබල මත පීඩනයක් ඇති කරලා ඔරුව ඉස්සරහට තල්ලු කරනවා. නිව්ටන් කියන උත්තරේ. එහෙනම් පොඩි සාරාංශයක් ගමු. මෙන්න මේක මම කියන්න. නිව්ටන් කිව්ව පළවෙනි නියම මොකක්ද තිබුණේ? වස්තුවක් මත බාහිර අසන්තුලිත බලයක් නොයදේ නම් ඒක නිශ්චලතාවයේ හෝ ඒකාකාර ප්‍රවේගයෙන් තිබුණලු. මේ මොකද්ද? පළවෙනි නියම. එයා දෙවෙනි නියමෙන් කිව්වා වස්තුව මත ඇතිවන ත්වරණය බලයට අනුලෝම නිසා වස්තුවේ ස්කන්ධයට ප්‍රතිලෝම නිසා සමානුපාතික වෙනවා කියලා. මේකෙන් ගත්ත ලස්සන සමීකරණය මොකද්ද? x සමානයි මේ හරිම ලස්සන සමීකරණයක්. මැත්ස් එක ගන්න දෙන්නේ ඔගේ මේ පාඩමේ ලස්සන සමීකරණයක්. අනිවාර්යෙන් ගණන් කරනවා. තුන්වෙනි නියමය කියන්නේ සෑම ක්‍රියාවකටම දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූ විශාලත්වයෙන් සමානව. ඉතින් මේ පැත්තට නිව්ටන් 10ක් දුන්නා. එහෙනම් ෂොට් එක හම්බ වෙනවා නිව්ටන් 10කින් අනිත් පැත්තට. විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාව. එන්න වචනේ ප්‍රතික්‍රියාව ඇත. උත්තරය නිව්ටන් නියම ඉවරයි. F සමානයි ma වලින් ගණන් හදන්න තියෙනවා. මම වීඩියෝ එකක් දාන්නම් F සමානයි ma වලින් සහ විද්‍යුත් විතාරේ සාකච්ඡාවක් දාන්න ගණන් හදන්න. තියරි ඉවරයි. මේක අර මම කියන දෙයක් ලියා ගන්න හරි මේ තිබුණා නම් මොකක් හරි වලට ගන්න දෙයක් තිබුණා නම් මේ වීඩියෝ පෝස්ට් කරලා මම පොඩි ෂෝට් නෝට් එකක් ගන්න. හොඳයි. නිව්ටන් නියම